ස්ටාර් ට්‍රිප් එක. ඇත්තටම මම විතරක් නෙවෙයි අපි හැමෝම මාස ගානක ඉඳන් ප්ලෑන් කරපු ගමනක් මේ. මම තමයි අන්තිමටම පික් කරේ. මෙමරි ෆුල්ලේ මෙමරි ෆුල්ලේ කෑ ගහනවා සිද්ද කියනවා විතරමයි අද අපි ඩාන්ස් කරනවා කනවා බොනවා. ඉතින් අපි අපේ දවස් ලස්සනට ගත කරන්න තමයි අපි යන්නේ. යන්තයි ළමයි හිත කියලා. ඉතින් ඔන්න අද අපි ළමයි වුණා. නේද හැමෝටම ස්පූනේ සතුටු මොනවා තියනවා කියලා. ඉතින් කල්මයට හොඳට සිං කරන්න පුළුවන්. අනිත් අයටත් පුළුවන්. ඉතින් මට නම් බෑ. හිහි. අද අපි ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. අර හැමෝම ස්ට්‍රෙස් එකේ ඉඳලා අපිට මේ වගේ සතුටු දවස් තියෙන්න ඕන ජීවිතේ. අපි හැමෝම සතුටු දවස් ගන්න ඕන ජීවිතේ. තමයි මේ වගේ හොඳට තමන්ට ළඟ ආදරණීය එතකොට තමයි තමන්ගේ ස්ට්‍රෙස් එක නැති වෙලා තමන්ට පොඩි රිලැක්ස් එකක් එන්නේ. සම ටයිම් එක කන ටයිම් එක අපිට මේ රසම රස සෑන්ඩ්විචස් ගෙනාවේ අපේ තරංගයක්කයි අපේ නයෝමි. අනේ හරිම රසයි. thank you so much ඔයාලා දෙන්නට. හැඩටත් තිබ්බා බලන්නකෝ. ඉතින් අපේ බඩකට පිරෙව්වට බොහොම ස්තුතියි ඔයගලන්ට. අපි විලායකට ආවා. මට මේ විලායකට ආවම මෙහෙම හිතෙනවා රිලැක්ස් වෙන්න හොඳම තැනක් කියලා. මොකද මේ හොටෙල් එකේ නම තමයි හොටෙල් අරලිය විලා. ඇත්තටම අර මාරම මේ රිලැක්ස් ඒ කියන්නේ අර හරිම නැචරල් ලුක් එකක් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක අපිට මාර වටිනවා මේ වගේ තැනක් තෝරගත්තට. thank you දැහැමි නංගිටයි නවින්දු මල්ලිටයි. එකක් තියෙනවා මේ හොටෙල් එකේ. ලොකු දේවල් නැති වුණාට හරි සරලව හරි සැහැල්ලුවෙන් අපිට ඉන්න පුළුවන්. මම ගොඩක්ම කැමති මේ පූල් එකට. මොකද පූල් ඒරියා එක ගස් වලින් වැහිලානේ තියෙන්නේ. එතකොට අර වෙන පූල්ස් වල ගිහිල්ලා අපි කළු වෙනවා වගේ අවුවට පිච්චිලා අපි කළු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට මේක ගොඩක් ලොකු දෙයක් කියලා හිතෙනවා. මොකද සෑහෙන අපි මේ පූල් එකේ එන්ජොයි කරා. ඩ්‍රින්ක් එක හොටෙල් එකෙන් හම්බ වුණා ලැබුණා. ඉතින් ඇත්තටම මට හිතෙනවා අපි අර සතුටින් ආපු ගමනක් නිසාද මන්ද මේක මේ වෙල්කම් ඩ්‍රින්ක් එක මාළම රසක් දැනෙනවා මට. ඔය මම වීඩියෝ එකක් ගත්තා නවින්දු මල්ලිට කියලා. ඇතින් සීනයේ ගිලෙනා දිනයක හමු වෙන දිනයක වෙන් වෙනා හිනික ජීවිතේ කායි නම් මේ ආයි බඳින්න ඌට මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. ෂේප් එකේ වැඩේ කරගන්න බඳින්නේ නෑ නේද මල්ලි? බඳින්නේ නෑ විශ්වාස. නෑ මං කියන එකපාරක් බඳපු මිනිස්සෙක් ආයි බඳින්නේ නෑ විකාර කරන්න එපා. දැන් බලා ගන්න ඔය. Sitanam
එච්චර ලස්සන සුන්දර රටක්ද කියලා මට මේ හැම වෙලාවකම හිතෙනවා. මොකද බලන්න මේ මාදුගංග ගත්තොතින් සංචාරකයන්ට අපේ රටේ බලන්න ගොඩාක් දේවල් තියෙනවා මෙතන. මම හිතන්නේ 8 වෙනි පාර වගේ මම මෙතනට එන්න ඇත්තේ. මට හිතෙනවා අපේ රටට අපි ආදරය කරා මදිද කියලා. ඈත කඳුනින්නයේ සිටියදී පියඹලා චිරන් පාට සමනල්ලු රැන අද වගේ සිහිවුණා. මේ දෙපැත්තෙන් දුප්පත් දෙකක් උඩ ස්වභාවික හදිච්ච පාරක් තමයි මේක අයිතිකාර දෙන්න දුප්පත් දෙකක් සිද්ධ කකුලට අක්කර 40 වර්ග අපේ අංකයක් කියලා ඒක ඇතුලේ වත්පැන්න ගහගන්න මේක එතකොට මේ අක්කර කැනේලා දුප්පත් ළමයි ඇද්දයිට මේ තමයි දුප්පත් 64ක් තිබෙන සුදුසුකම් රජෙත් නෑ ඔක්කොම පෞද්ගලිකයි. එතකොට මේ दिल ये तो जान दिया तू तेरे बिना मैं न रहूं मेरे बिना तू किथे चलिए दिल ये तो जान दिया तू तेरे बिना मैं न रहूं मेरे बिना तू किथे चलिए तो किथे चलिए तो किथे चलिए काटू कैसे राता हो सावरे නුඹට දුන්නු වාලේ ආයේ කන්න බෑනේ මට ඉන්න ඕනේ නුඹ පෙනමානේ මේ ප්‍රේම ගීතේ නුඹයි පිසමාගේ මා කවුද නුඹගේ මේ පෙම් කතාවේ නුඹ එන්ක දුර යන්න නුඹ පෙනමානේ Quando verso raguea, ce ne hasa sua paturaya. Guarda da samawatea, e che mutu maldama bendea. දාන්න මට බෑකට. Quando verso raguea, ce ne hasa sua paturaya. Guarda
The devil with the motor
Niltan kola putintai, itu nukta nakala kintai, elevati natantai, aiti alintai. Niltan kola putintai, niltan kola putintai, itu nukta nakala kintai, elevati natantai, aiti alintai. Niltan kola සන්තෝෂකින්ද මේ ඉන්නේ කියලා. මේ වෙනකොට අපි ගේම්ස් කරා, කෑවා, බිව්වා, නැටුවා, සින්දු කිව්වා. තව මොනවද අපිට ඕනේ කියලා අපිට හිතෙන්න තරමටම අපි එන්ජොයි කරා. මේ අපි කෑම කන වෙලාව. නුඹට දුන්නු වාලේ ආයේ කන්න බෑනේ මට ඉන්න ඕනේ නුඹ පෙනමානේ මේ ප්‍රේම ගීතේ නුඹයි පිසවමාගේ මා කවුද නුඹගේ මේ පින් කතාවේ නුඹ එනක තරුකනින්දී නුඹව පෙන්වූ ඊනයේ කිලීලා සැපට ඉන්දී පැතුම් සේරම කළුවරේ බින්ද මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළිකත්තා නොබ පතාමං එක සිතින් පිදු ජීවිතේ මැරුණා තරුකනින්දී නුඹව පෙන්වූ ඊනයේ කිලීලා සැපට ඉන්දී පැතුම් සේරම කළුවරේ බින්ද මල් බිසෝවී සුපපැතුම් මගාදේ ගීතිකාසේ අයිමිනු අන්දරේ රප්පියුම් පිපේ පින්නු කාරකා කඳුළු මල් විලේ මුතුවී සඳයිවයි ඉනෙකුනාරේ අපි චුඩු දාලායන් මිතිරි කලේ බං ඔය මට මනපනම් මං
අපි vlog එකේ අවසානයේ අපේ අවසාන vlog එක අපි ආරක කරමු. Thank you madam. මේ අපිට madam ගෙන් හම්බ වෙච්ච popcorn. Guys. අපේ අවසාන හෝරාව. බොහොම සතුටුයි. ඕගනයිසින් කමිටි එකට බොහොම ස්තුතිවන්තයි. විශේෂයෙන්ම නවිදු ස්නුඩාන් සහ දැහැමි කවුද? දැහැමි රණවකට බොහොම ස්තුතියි. මනේෂි ඒ වගේම ඕගනයිසින් කමිටි එකට අපිත් ඉන්නවා. අපි සම්බන්ධ වුණේ නැහැ. සීනියර් මිසුත් ඉන්නවා. අපි එකෙන් අයින් වුණා. හරි? සීනියර්ස් යන්නේ හොඳ පිළිවෙලට යනවා. බාත්රූම් එකේ කතා කළොත් අන්තිමයි. මේ වචන සල්පේ කතා කරේ බොඩි මාස් අපේ madam ගණිතේ බාර ආචාර්යනි. madam ටේබල් දෙකයිද කොහෙද? we need your feedback about the trip. Actually, I'm really happy about this situation. I have become bankrupt now. Totally lost. Because I became bankrupt because of Sir, මේ අද ට්‍රිප් එක ගැන මොකද වචන සල්පයක් දෙන්න වේද? ඔව් ඔබ මේ ප්‍රශ්නය ඇහිම ගැන මම ගොඩාක් බෙහෙවින්ම සතුටටපත් වෙනවා. ඇත්ත වශයෙන්ම ඒක අවශ්‍ය වෙලාවේදී අහපු යෝග්‍යම ප්‍රශ්නයක් හැටියට මම මේ අවස්ථාවේදී එය සලකනු ලබනවා. ඇත්ත වශයෙන් කියනවා නම් අද මම හිතන්නේ අපේ ෆන් එක 100 පැන්න 100% පැන්න මම හිතන්නේ. Samas, මෙයා what do you think about the organization? Organization is good, very well, but now I am bankrupt because of treating you all. අන්න බැංක්‍රප්ට් අපේ නායමි ටීචර් මම බැලන කෝල් එක කඩලට් ගෙනාවේ නැහැ ඒකට තරහක් නැහැ. හොඳට සින්දු කිව්වා මිස්. මිස් මෙහෙම එකක් කරේ. very good. Delusion miss? වචන සල්පයක් කියන්නද? වචන සල්පයක්. ඇත්ත වශයෙන්ම මගේ ගෝලයෝ දෙන්නෙකුත් එක්ක මේ ගමන යන ලැබීම ඉතාම සතුටුයි. ප්‍රැක්ටිස් කරපු විදිහටම කිව්වා. ඔන්න ඔයාගෙන් අහන්නේ. ඩාන්ස් මිස් අපේ ආතල් නම් මම එතන. මම නම් ආතල්. මේ බල ඉන්න තේරුම නැහැ. ෆොටෝස් ගොඩක් කිව්වා අපේ. ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර්. අපේ ස්කූල් ට්‍රිප් එකේ ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර් මම. දැන් පාසලට ආවොත් 150ක් තමයි බාන්න පුළුවන්. ඔව් මට 50ක් ගෙදර. වෙනකට තව මට අද උන හොඳයි. හැමලේ මට උන අනේ එපා මට කියන්න දෙයක් නැහැ. සීනියර් ටීචර් අද ට්‍රිප් එක ගැන වචන සල්පයක්. අද ට්‍රිප් එක ගැන වචන සල්පයක් මිස්. මිස් ගාඩ් මිස් වචන සල්පයක් දෙන්න ට්‍රිප් එක ගැන. කියන්නම් කියන කලින්
පොඩි ආතල් ඩාන්ස් එකක් දැම්මා ස්ටාෆ් එකේ කීප දෙනෙක්. මගේ ලෙඩේ බෝ කරා. එහෙනම් thank you so much. අපි ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. bye.